අපි අද බලමු පෝටබල් හાર્ඩ් ඩ්‍රයිව් එකක් කඩෙන් ගන්නවට වඩා ගොඩක් අඩු මුදලකට ගෙදරින් කොහොමද හදාගන්නේ කියලා. මම මේ ගිහිල්ලා ඉන්නේ ses.lk කියන වෙබ්සයිට් එකට. අපි බලමු සාමාන්‍යයෙන් කඩෙන් ගන්න ඕන සාමාන්‍ය 1 TB හાર્ඩ් ඩ්‍රයිව් එකක් කොච්චර ගණක් වේද කියලා. මේක එක එක බ්‍රෑන්ඩ්ස් වලින් ඔයාලට පේනවා මිලදී ගන්න තියෙනවා. අපි නේ ක්ලික් කරලා බලමු මේ බ්‍රෑන්ඩ් එකේ හાર્ඩ් ඩ්‍රයිව් එකක් කොහොම ගණක් වේද කියලා. මේක සාමාන්‍යයෙන් 21000ක් වෙනවා. ඔගලන්ට පේන ඇති 1 TB හાર્ඩ් ඩ්‍රයිව් එක 21000ක් වගේ ගණක් වෙනවා. මම මේ කතා කරන්නේ 2025 ජූනි මාසේ. මම අර 21000 කියපු ගාන ඒ මාසෙට තමයි අදාළ වෙන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන් කාලෙත් එක්ක. ඒතකොට ඔයාලට දැන් පේනවා මම මේ අරන් තියෙන්නේ මේ සාමාන්‍යයෙන් ලැප්ටොප් එකකට එන හાર્ඩ් ඩ්‍රයිව් එකක්. මේක ස්ටෝරේජ් එකෙන් 1 TB වගේ වෙනවා. මම මේක ගත්තේ සාමාන්‍ය දෙන කම්පියුටර් ෂොප් එකකින්. ඒකට දැන් ඒත් එක්කම ඔයාලට මේ පේන්නේ මේ මම මේකට ගත්තේ එන්ක්ලෝස් එක. මේක නම් සාමාන්‍ය ගාන අඩු එන්ක්ලෝස් එකක්. මේක මට රුපියල් 1800ක් වගේ ගානක් තමයි වුනේ. මේක මේ මීට වඩා හොඳ ඒවා ඔයගොල්ලන්ට හොයලා ගන්න පුළුවන්. ඒතකොට මම මේ හાર્ඩ් එක 1 TB හાર્ඩ් එකක් ගත්තේ. මේක මම ගත්තේ රුපියල් 9000කට වගේ 5 years warranty ත් එක්ක. ඔයාලට පේනවා දැන් මේකේ බොහොම සරල දෙයක් කරන්න තියෙන්නේ. හරියට පැත්ත බලලා එන්ක්ලෝස් එකට හાર્ඩ් ඩිස්ක් එක දාලා අපි වහගන්න. වහගත්තට පස්සේ ඒගොල්ලෝ අපිට කේබල් එකක් දීලා තියෙනවා. ඒ කේබල් එක මට නම් හම්බුනේ USB කේබල් එකක්. ඒක Type C to cables උත් ගන්න තියෙනවා වෙනම හොඳ බ්‍රෑන්ඩ් වල එන්ක්ලෝස් එකක් ගත්තොත් එහෙම. නැත්නම් මේක අපිට කන්වර්ට් එකක් කරලා ෆෝන් එකකට වගේ කනෙක්ට් කරගන්නත් පුළුවන්. ඒක ටෝටල් කොස්ට් එක බැලුවොත් එහෙම මට හાર્ඩ් ඩිස්ක් එකට ලැප්ටොප් හાર્ඩ් එකට ගියේ රුපියල් 9000යි. එන්ක්ලෝස් එකට ගියේ රුපියල් 2000කට ආසන්න මුදලක්. ඒ කියන්නේ උපරිම රුපියල් 11000ක් වගේ මුදලක්. ඒතකොට දැන් මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්න අපි Ugreen කියන බ්‍රෑන්ඩ් එක මම ටිකක් හොඳ රෙකමන්ඩ් කරනවා. ඒ බ්‍රෑන්ඩ් එකේ අපි බලමු එන්ක්ලෝස් එකක් කොහොමද ගණන් වෙන්නේ කියලා. ගොඩක් Ugreen බ්‍රෑන්ඩ් එකේ සහ තව ගොඩක් හොඳ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒ Ugreen එකේ එන්ක්ලෝස් එක මම මගේ යාළුවෙක්ගේ එකක් මම පාවිච්චි කරලා බැලුවා. ඒක ගොඩක් හොඳයි. ටිකක් ගණන්. ඒ වුණාට මේ ඒක මේ හරියම ගානට ගොඩක් සාධාරණයි. මොකද ඒකේ අර මං පාවිච්චි කරන එක වගේ නෙමෙයි හොඳට ඇතුළේ shock proof විදිහට හදලා තියෙනවා. ඒ කියන්නේ බිම වැටුනොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට හදලා තියෙනවා. සාමාන්‍ය මොකද හાર્ඩ් එකක් ඇතුළේ ඩිස්ක් එකක් අරගෙන මැග්නට් එකක් එක්ක යන්නේ. ඒකට ඔක සාමාන්‍ය බිම වැටුනොත් එහෙම මේ ඩැමේජ් වෙන්න පුළුවන්. තියෙන data වලටයි හાર્ඩ් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ හොඳ එන්ක්ලෝස් එකකට යන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේක මම Ugreen ශ්‍රී ලංකා කියන ඔෆිෂියල් සයිට් එක මගේ විස්තර ඔක්කොම ටික පල්ලෙහෙන් දාන්න. දැන් මම හදන්නේ මේ ඔයාලට මේක ප්ලග් කරලා පෙන්නන්නම් මගේ කම්පියුටර් එකට. මම දැන් ඔන්න ඒක ප්ලග් කරා. අපි බලමු කොහොමද මේක මේකේ ස්පීඩ් එක එහෙම කොහොමද කියලා අපි චෙක් කරලා බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා මගේ hard disk එක 1 TB ගොඩක් පිරලා තියෙන්නේ. අපි දැන් ටිකක් ලොකු ෆයිල් එකක් කොපි කරලා බලමු hard එකෙන් ඉඳන් කම්පියුටර් එකට කොහොමද ස්පීඩ් එක කියලා. ඔයාලට පේනවා මම කොපි කරන ටිකක් ලොකු TV series එකක් Chernobyl කියලා. එතකොට ඔයාලට පේනවා සාමාන්‍යයෙන් තප්පරයට මෙගාබයිට් 110ක් 12ක් වගේ යනවා. ඒක සාමාන්‍යයෙන් හොඳ වේගයක්. මේක පොඩ්ඩක් මේ අඩු වෙලා තියෙන්නේ මේ ෆයිල් එක ඇතුලේ අර සීරීස් එක කියන්නේ TV series එක එපිසෝඩ්ස් වල කඩලා තියෙනවනේ. ඒ කොටස කොපි වෙන නිසා වෙන්නේ නැති පොඩි ඩ්‍රොප් එකක් තියෙන. නැත්තම් සාමාන්‍ය තනි ෆයිල් එක කොපි කරනවා නම් ගොඩක් වේගෙන් යනවා ඊට වඩා. අපි දැන් මේක ඩිලීට් කරලා ආපහු ඒ ෆයිල් එකම කම්පියුටර් එකෙන් ඉඳන් හાર્ඩ් එකට කොපි කරලා බලමු කොහොමද ස්පීඩ් එක කියලා. ඕගලන්ට පේන සාමාන්‍යයෙන් තප්පරයට මෙගාබයිට් 80කට ආසන්න වේගකින් කොපි වෙනවා. මේක සාමාන්‍ය ප්‍රමාණවත් කියලා හිතනවා. ඉතින් සාමාන්‍ය එදිනෙදා වැඩ ටික කරගන්න මම දැන් මේක මාස 6ක් වගේ විතර ඉඳන් යූස් කරනවා. කිසිම ප්‍රශ්නයක් නම් දැන්ට වෙලා නැහැ. එහෙම ස්පීඩ් එකේ එහෙම ඩ්‍රොප් එකක් වෙලා නැහැ. ඉතින් අපි කඩෙන් ලොකු ගාණක් දීලා ගන්න වෙලාවේ ඊට වඩා ගොඩක් අඩු මුදලකට භාගයක් විතරම අඩු මුදලකට මෙහෙම දෙයක් කරගන්න පුළුවන් කියන එක ඇත්තටම වටිනවා මේ කාලේ හැටියට. ඒකට සාමාන්‍යයෙන් අපිට එකම එන්ක්ලෝස් එකට හાર્ඩ් 3-4ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ හાર્ඩ් එක ගත්තා නම් කම්පියුටර් ෂොප් එකකින්. ඔයාලටත් ළඟ තියෙන කම්පියුටර් ෂොප් එකට ගියා නම් ඕන තරම් මේවා හොයාගන්න පුළුවන්. අනිත් තමයි මේක ගලවද්දි හරි විදියට ගලවන්න අර සේෆ් රිමූව් කරන්න. මොකද නැත්තම් තියෙන data වල හානි වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් තිබුණොත් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. පුළුවන් විදියට රිප්ලයි කරන්නම්. එහෙනම් බොහොම ස්තුතියි. ඔයාලට වැදගත් දෙයක් මේකෙන් ගන්න පුළුවන් වුණා කියලා හිතනවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.